මේ ඉන්නේ කවට අන්දරේ. අන්දරේ කියන්නේ දෙවන රාජසිංහ රජුරුවන්ගේ මාලිගයේ කවටයා. මෙයාගේ කවට ක්‍රියාවන් ගැන අපි අහලා තිබුණට සමහර කතාවලින් අපිට හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු කවට අන්දරේගේ අපි දන්න ලස්සන කතාවක්. ඔහේ හෙටත් රජමාලිගාවට යනවෙයි. නිවනක් නෑ නොවැ. හැමදාම ඉරටත් කලින් කඩිමුඩිය ලෑස්ති වෙලා මාලිගාවට පිටත් වෙනවා. අනේ මන්දා. එහෙම නැතුව රාජ්‍ය සභාව මගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. මට කොයිතරම්නම් රාජකාරී පැවරිලා තියෙනවද? හැමදාම වගේ අන්දරේ හාමිනෙත් එක්ක කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව රෑව වුණා. ඔන්න ඉතින් අන්දරේ උදේම මාලිගාවට පිටත් වෙලා ගියා. අද නම් රජතුමාට හොඳ වෑගෙන් කවටකමක් කරන්න ඕනේ. අන්දරේ ඉතින් යන ගමනුත් හිත යන්නේ රාජ සභාවට ගිහින් කරන්න හොඳ කවටකමක් ගැන. රජතුමනි ආන්න අන්දරේ එනවා. රජතුමනි, විසුණුනාංශ ආයුබෝව වේවා. ඕ අන්දරේ අවුරුදු ගාණක් හැමදාම මාලිගාවට ආවත් එක දවසක්වත් අන්දරේගේ ලස්සන බිරිඳව එක්කගෙන ආවේ නෑනේ. විසුණුනාංශ, මේ මගේ බිරිඳට ලොකු අසනීපයක් තියෙනව නොවේ. ඒ ගැන මම එක්කවත් කියලා නෑනේ. මොකක්ද ඒකට තියෙන අසනීපේ? මේකනේ රජතුමනි, මගේ බිරිඳ හරිම ලස්සන ගැහණියක් තමයි. ඒත් ඒක කතා බහ කරන එක හරිම අපහසු වැඩක්. කොයිතරම් රෝමත් ගැහණියක් වුණත් ඇගේ කන් ඇහෙන්නේ නෑ. කොච්චර හයියෙන් කතා කරත් හරි අමාරුවෙන් තමයි ඇයට දැක් ඇහෙන්නේ. ඒකට කමක් නෑ අන්දරේ. ඇයිව එක්කගෙන එන්නකෝ. මං හයියෙන් කතා කරන්නම්. මං ඇයව එක්කගෙන ඉන්නේ ඔබ වහන්සේගේ ඉල්ලීමට. හැබැයි ටිකක් සද්දෙන් කතා කරන්න වෙයි. එහෙමනම් මං ගිහින් එන්න. අවසරයි. ඔන්න ඉතින් රෙජිනට තමන්ගේ හාමිනේ බීරි කියලා කියපු අන්දරේ හොඳ කවටකමක් කරන්න සැලසුම් කරගෙන හාමිනේට ගිහින් මෙන්න මෙහෙම කිව්වා. මේ හොලද? ඔන්න හාමිනේ මට හැමතිස්සෙම කියනවනේ රජබිසව මුණ ගැහෙන්න ආසයි කියලා. මං රජතුමා එක්ක කතා බහ කරලා අවසර අරගත්තා. හෙට උදේම මාලිගාවට යන්න සූදානම් වුණා නම් හොඳයි. හානේ එතියන්තන් උහි වැඩේවත් හරියට කොලා. කොයිතරම් අතාවක් මම ඔහෙට කියලා ඇද්ද? මාවත් ඔය යන ගමන් මාලිගාවට එක් කරගෙන යන්නයි කියලා. මට එදෙන්වත් මතක් වුණා. හැබැයි හාමිනේ ඔහි මොනව කිව්වොත් පොඩ්ඩක් හයියෙන් කතා කරන්න වෙයි. අපේ රජබිසවගේ කන් ඇහෙනව හොරයි නොවේ. ඔහේ ගිහින් කුටු ගාලා දෙඩවුවට දෙයිනාසෙට තේරෙන එකක් නැහැ. කට සද්දෙට හයියෙන් කතා කරොත් හොඳයි. අනේ දෙයනේ. ඔහේ මෙච්චර කාලයක් ඔය වගේ මාත් එක්කලා කිව්වේ නෑ නෝය. මොකද මන් නොකියන්නේ. ඔහිට ඒක මතක නැතුව මිස කීප වතාවක්ම මං ඔය ගැන මතක් කළා නොවේ. හොඳා. මං කටසද්දට කතා කරන්නම්කෝ. එතකොට විසුණුනාසයට තේරෙන්නේ නැත. හෙට තමා මාලිගාව දිවනත් වෙන්නේ. හොඳට විනෝදුන හැකි. අනේ ඉතින් අපේ අන්දරේ රජ බිසවවයි හාමිනේවයි දෙන්නම රවට්ටලා පහුවෙනිද මාලිගාවේ වෙන දේ ගැන හිත දවස ගත කළා. ඔන්න උදේ පාන්දරම හාමිනේට උපදෙස් දීදී හාමිනේවත් එක්කරගෙන
අන්දරේ රජමාලිකාවට ආවා. දැන් තමයි හොඳම වැඩේ වෙන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ අවසරයි බිසෝනාස ඔබ වහන්සේ සුවයෙන් සනීපෙන් ඉන්නවයි. මම එනකම් බලාගෙන උන්නේ. අන්දරේට කීප වාරයක්ම කිව්වා ඔහෙව එක්කන් එන්නයි කියලා. හරි ලස්සන බිරිඳක් අන්දරේට ඉන්නේ. අයියෝ මේ මොකද්ද වෙන්නේ? තින්නම සද්දට කෑ ගහනවා. එහෙමයි බිසෝනාස. අර අන්දරේ කිව්වා ඔහෙට තියෙන අසනීප ගැන. මටත් බිසෝනාසගේ අසනීප ගැන අන්දරේ කිව්වා නෝය. අනේ ඉතින් අපිටත් හරිම කනගාටුයි. ඉතින් අපේ අන්දරේ ඔහෙට හොඳට සලකනවද? අපිට නම් කියන්නේ හැමදේම දීලා ආදරෙන් බලා ගන්නවා කියලා. විසව මොකද මේ කෑ ගහන්නේ? ඇහෙන්නේ නැති නිසා වෙන්නේ නැති. ඔබ වහන්සේ නම් බොහෝම සුන්දර ගැහණියක්. අපිට නම් කොහෙන්ද ඒ තරම් වාසනාවක්? ඔය බිරිඳ මොකද මේ බිරිහන් දෙන්නේ? කොන් ඇහෙන්නේ නැති නිසා හිමින් කතා කරනවා කියලා හිතනවා ඇති. අන්දරේ මොකද්ද මේ කෑ ගැහිල්ල? තව ටිකක් කරගත් මාළිගාව බිමට සම්බල වෙවි. මේ කෑ ගහන සද්දෙට කලබල වුණු රජතුමා ඉක්මනටම ඇවිත් අන්දරේගෙන් මේ සද්ද ගැන ඇහුවා. රජතුමනි මේක නම් හරිම විනෝදයි. හරිම විනෝදයි. මොකද මේ hina වෙන්නේ? මොකද අන්දරේ මේ hina වෙන්නේ? මේ පාන්දරම අදිවිසවල්ල ගත්තද කවටකම් කරන? මම ගිහින් බලන්නම්කෝ. රජතුමාට වැඩේ තේරුණා. ඉක්මනටම රජතුමා බිසව ළඟට ගිහින් මේ ගැන ඇහුවා. මොකද මේ කලබලේ? දෙන්නම එකතු වෙලා බිරියන් දෙන්නේ? මුළු මාලිගාවම කලබල වෙලා මේ සද්දෙට. ලගීදලා කෑ ගහන්නේ? දෙන්නම බීරි වෙලා වගේ. අනේ රජතුමනි අන්දරේ මට කිව්වේ අන්දරේගේ පිරිද බීරි කියලානේ. ටිකක් සද්දෙට කතා කරොත් විතරයි ඇහෙන්නේ කියලා කිව්වා. ඒ නිසායි මම හයියෙන් කතා කරේ. අනේ දෙයි හොම්තුරුනේ මේ මිනිස්සයා මට කිව්වේ රජ බිසවගේ කන් ඇහෙන්නේ නෑ බීරි කියලානේ. මට සමා වෙන්න බිසෝන්නාන්ස. මම හිතුවේ ඔබ වහන්සේ බීරි කියලා. ඒකයි හයියෙන් කතා කළේ. අද නම් ගෙදර ගිහින් මම හොඳට හොදවයි වැඩක් කරනවා. කපටි අන්දරේ. එහෙනම් අන්දරේ දෙන්නම රවට්ටලා. අන්දරේ කුලත් මේ වගේ කොට්ටමක් තමයි. උන්ද කරන වැඩවලට ඔහොම කරලා මදි මම. ආව මෙතන උන්දගේ කවටකම් වලට මාවත් අල්ලගන්න. අනේ ඉතින් අන්දරේ කරපු මේ වැඩේට හොඳටම තරහ ගිය හාමිනේ එදා දවසේ අන්දරේව ගිටවත් අරගත්තේ නෑලු. මේ පේනවනේ පිලටම වෙලා මදුරුව කකා නෙදී. තවත් රසවත් කතාවකින් එන්නම්.